සාමාන්‍යයෙන්ම සින්දුවක් දැම්මත් කතාවක් වුණත් කියන්නේ කට්ටිය නුවරඑළිය යන්න විවේකයක් ගන්න අර ඇඟේ පතේ සුවය දැනෙන්න කියලා. කියන්නේ නුවරඑළිය කොහොමත් සැපට හැදිච්ච ටවුන් එකක්. මේකේ කාලගුණය හැම දෙයක්ම බැලුවාම නුවරඑළිය ගහක් බැලුවත් නුවරඑළිය හරි සැපට හැදිච්ච තමයි තියෙන්නේ. හැබැයි අපේ නුවරඑළිය ගැන අපි නොදන්න දෙයක් තියෙනවා. නුවරඑළිය හරි ප්‍රසිද්ධයි කෝපි වගාවට. කෝපි කාලයක් වවලා කාලයක් වද වෙලා ගිහිල්ලා නැවතත් නුවරඑළියේ කෝපි දලුලන කාලේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මෙරායා ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 3මාරක් විතර ඇතුළට ආවට පස්සේ තියෙනවා මැක්ඩෆ් වතුවෑය. මේක වෙනස්ම තැනක් ඕගනික් වගාවක් කරන්නේ. ඔන්න නැවතත් අර අපි කියපු විදිහට ජාත්‍යන්තරයට ගෙනියන්න පුළුවන් කොෆි ප්‍රභේද වවන තැනක්. ඇවිල්ලා බලන්න අපි එක්ක විශේෂඥයෙක් ඉන්නවා ගැන කතා කරන්න. ඔහු විස්තර කරයි මොකද්ද මේ විශේෂත්වය? කොෆි ඉතිහාසය මොකද්ද? අන්නේ සියල්ලම ඔහු ව්‍යවසායකයෙක් නෙමෙයි. ඔහු ඇත්තටම කොෆි ගැන A to Z ඔක්කොම දන්න කෙනෙක්. අපිට අද විස්තර කරනවා මොකද්ද මේ නුවරඑළියේ කෝපි දල්ලායි පිබිදෙන හැටි කියලා.